හයි ගයිස් ඔන්න අද අපි ඔයාලට බලන්න අරගෙන ආවේ 2026 වසරේදී අලුතෙන්ම රිලීස් වුණු රාම් චරන්ගේ පෙද්දි කියන තෙලුගු මූවි එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් කතාව මෙහෙමයි. මේ කතාව දිව යන්නේ 1980 දශකයේ ආන්ධ්‍ර ප්‍රදේශවල තියෙන ගම්මානයක් වටා. ගමේ අභිමානය සහ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න උත්සාහ කරන පෙද්දි කියන තරුණයාට ගමේ ඉන්න බලවත් සහ දූෂිත ප්‍රතිවාදීන් පිරිසක් එක්ක ලොකු සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ අරුමන වෙනුවෙන් ඔහුට කරන්න වෙන මහා කැපකිරීම සහ බාධක මේකේ හරි අපූර්වට පෙන්눔 කරලා තියෙනවා. ක්‍රීඩාව ආදරය සහ පරිගැනීම කැටිවුණු මේ කතාවේ අවසානයේ පෙද්දිට තමන්ගේ ගමේ ගෞරවය රැකගන්න පුළුවන් වෙයිද? ඔහුට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා ෆිල්ම් එක බලලම තමයි දැනගන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි යමු අද කතාවට. ඔන්න ෆිල්ම් එක පටන් ගනිද්දිම අපට පෙන්වන්නේ 2016 වර්ෂයේ කල්කටාවල. මෙතනදී රේඩියෝ එකෙන් නිවුස් වලට කියන්නේ බ්‍රසීලයේ 31 වෙනි ඔලිම්පික් කුලෙල අවසන් වීමත් එක්ක මධ්‍යම ක්‍රීඩා අමාත්‍ය විෂ්ණුකාන්ත් ඉන්දියාව ලබාගත් සීමිත පදක්කම් ප්‍රමාණය ගැන අප්‍රසාදයෙන් ඉන්නේ. ඒක නිසා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී වගේම පුහුණුවේ ලොකු වෙනසක් කරන්න ඇමති විෂ්ණු තීරණය කරලා තියෙනවා කියලා මෙතනදී නිවුස් වලට කියනවා. ඉතින් මේ වෙලාවේදී මේ නිවුස් එක අහගෙන ඉන්නේ ඉන්දියා ඔලිම්පික් කමිටුවේ කෙනෙක් වෙන බයිස්වාල් කියන පුද්ගලයා. පස්සේ අපිට පෙන්නනවා මධ්‍යම ක්‍රීඩා ඇමති විෂ්ණු ඉන්දියා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් එක්ක රැස්වීමක් අරගන්නවා මේ අලුත් ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න. ඉතින් මෙතනදී බයිස්වාල් ඇමති විෂ්ණුට ගොඩක් සතුටින් කියනවා අපි මේ පාර පදක්කම් දෙකක් අරගත්තා කියලා. ඉතින් මේ කහන ඇමති විෂ්ණුට තරහ ගිහින් කියනවා ලැජ්ජ නැද්ද ඔහොම කියන්නවත් පදක්කම් සටහනේ ඉන්දියාවේ ඉන්නේ 67 වෙනියට. මේක කියලා ඇමති විෂ්ණුයාට කියනවා අපේ රටේ කෝටි 130ක මිනිස්සු ඉන්නවා. ඒ දිනන්න පුළුවන් උනේ පදක්කම් දෙකක් විතරයි. අපි ක්‍රීඩා වලට කෝටි ගානක සල්ලි වියදම් කරනවා. පුහුණු ඇකඩමි ගොඩක් හදලා තියෙනවා. ඒ කොතනද වැරදුනේ කියලා ඇමති විෂ්ණු අහනවා. එතකොට බයිස්වල් කතා කරන ගමන් කියනවා අපි අපේ ඇකඩමි වල ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක් ලැබලා දෙනවා. ඒත් එක්ක හැම පහසුකමක්මත් දෙනවා. ඒත් මේ පරම්පරාවේ කාටවත් ක්‍රීඩාව ගැන උනන්දුවක් නැහැ. එයාලා දුරකථන ක්‍රීඩා වලටම ඇබ්බැහි වෙලා කියලා බයිස්වල් කියනවා. ඉතින් මේ කහන් හිටිය ඇමති විෂ්ණු බයිස්වාල්ගෙන් අහනවා ඔයාගේ පුතා මොකද කරන්නේ කියලා. ඒකට බයිස්වාල් කියනවා එයා මුම්බයි IIT එකේ ඉලෙක්ට්‍රොනික අවසන් වසරේ ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට ඇමති විෂ්ණු මෙතන අයගෙන් අහනවා ඔයාලගේ ළමයි මොකද කරන්නේ කියලා. ඉතින් ඒකට මෙතන අය එයාලගේ දුවල පුතාලා එක එක ලොකු තැන්වල සහ විවිධ රටවල ඉගෙන ගන්නවා කියලා කියනවා. ඉතින් මේ දේවල් අහලා ඇමති විෂ්ණු කියනවා අපි සෙල්ලම් කරන්නෙත් නැහැ. අපි අපේ ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්නෙත් නැහැ. ඒත් මේ දේවල් හරියන්නේ නැහැ. ඊළඟ මීටින් එකට ඔයාලා කවුරුවත් හොඳ විසඳුමක් අරගෙන ආවේ නැත්නම් රටේ තියෙන හැම ඇකඩමියක්ම වහලා දාලා ඒ ඉඩම් සමාගම් වලට බද්දට දීලා යදම් වෙන සල්ලි ආරක්ෂක සහ කෘෂිකර්ම අංශවලට දෙනවා කියලා මෙතන ඇමති විෂ්ණු මෙයාලට කියනවා. ඔන්න ඉතින් දැන් බයිස්වාල් මීටින් එක ඉවර වෙලා යමින් ගමන් ඉද්දි එයාට ඇමති විෂ්ණු කියපු දෙයක් මතක් වෙනවා. එතෙන්දී ඇමති විෂ්ණු කියන්නේ ක්‍රීඩා පිටියේ පරාජයක් කියලා කියන්නේ ක්‍රීඩකයාගේ පරාජයක් විතරක් නෙවෙයි. ඒක මුළු ජාතියම පරාජයක් කියලා ඇමති විෂ්ණු එතෙන්දී කියලා තියෙනවා. ඉතින් බයිස්වාල් මේ දේවල් කල්පනා කර කර යමින් ගමන් ඉඳි තමයි එයා දකින්නේ මෙතනින් එක බස් එකක ළමයි වගේක් ස්පෝර්ට් මීට් එකට යනවා කියලා. මේක දකින බයිස්වාල් මේ බස් එක පිටිපස්සෙන් එනවා. එහෙම ආවට පස්සේ තමයි බයිස්වාල් දකින්නේ විජයනගරවල තියෙන ලොකු ස්පෝර්ට් මීට් එකක්. ඉතින් මෙතන ඉන්න ළමයි ප්‍රමාණය දැකලා බයිස්වාලුත් ගොඩක් පුදුම වෙනවා. ඉතින් මෙතන එක එක ක්‍රීඩාවලට ළමයි ඉදිරිපත් වෙනවා. ඉතින් මේ තැන් වලට බයිස්වාල් යන ගමන් ක්‍රිකට් වල ළමයින්ව තෝරගන්න තැනට යනවා. එතෙන්දී නිකමට බයිස්වාල් මේ ළමයින්ගෙන් කීප දෙනෙකුගෙන් එයාලගේ කැමතිම ප්ලේයර් කවුද කියලා අහනවා. ඉතින් එයාලා ජනප්‍රිය ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් කියනවා. ඔන්න ඉතින් මේ අතරින් තමයි තවත් කිහිප දෙනෙක් පෙද්දි කියන නම කියන්නේ. ඉතින් මේ නම ඇහුවාම බයිස්වාලුත් පුදුම වෙනවා ඒ කවුද කියලා. ඉතින් මේ විදිහට බයිස්වාල් මල්ලවපොර වොලිබෝල් මැරතන් වගේ තරඟවලට ඉරිපත් වූ ළමයින්ගෙන් අහනවා එයාලගේ ෆේවරිට්ම ප්ලේයර් කවුද කියලා. ඉතින් මේ හැම කෙනෙක්ම කියන්නේ එකම නමයි. ඒ තමයි පෙද්දි. ඔන්න ඉතින් දැන් බයිස්වාල් කල්පනා කරන්නේ මේ පෙද්දි කියන්නේ කවුද කියලා. ඉතින් මේ වෙලාවදී තමයි බයිස්වාල් මෙතන තැබිලි විකුණන ගුරු කියන කෙනාගෙන් අහන්නේ මම මෙතන එක එක ක්‍රීඩා කරන ගොඩක් ළමයිගෙන් ඇහුවා එයාලගේ කැමතිම ක්‍රීඩකයා කවුද කියලා. ඒත් ඒ එක එක ළමයාගේ ක්‍රීඩාව වෙනස් වුණත් ඒ හැම ළමයෙක්ම කිව්වේ එකම නමයි. ඒ තමයි පෙද්දි. මේක කියලා බයිස්වාල් ගුරුගෙන් අහන්නේ කවුද මේ පෙද්දි කියන්නේ එයා මේ පළාතේ ඉන්න දෙවි කෙනෙක්ද කියලා. ඉතින් මේකට ගුරු කියනවා සෝය ඉඳන් ඉන්න ගලත් නම් කරලා තියෙන්නේ පෙද්දිගේ නමින්. එක දවසක් පෙද්දි මෙතනට 6 පාරක් ගැහුවා. ඒක නිසා ඒක මතක් වෙන්නයි එයාගේ නම මේ ගලට දැම්මේ කියලා ගුරු කියනවා. ඉතින් ඒකට බයිස්වාල් කියනවා මේ පිට්ටනියේ ඉඳන් මෙතනට 6ක් ගහන එක ඒ හැටි දෙයක් නෙමෙයිනේ කියලා. ඉතින් එතකොට තමයි ගුරු කියන්නේ සර් මේ පිට්ටනියේ ඉඳන් නෙවෙයි පෙද්දි ඒ 6 පාර ගැහුවේ තවත් පිට්ටනි 3ක් එහා ඉඳන් කියලා. ඉතින් මේ කතාව අහපුවාම බයිස්වාලුත් පුදුම වෙනවා.
පස්සේ කියනවා මම ගොඩක් ක්‍රීඩකයෝ දැකලා තියෙනවා. ඒ වුණත් මෙච්චර ක්‍රීඩා කරපු කෙනෙක්ව කවදාවත් දැකලා නැහැ. එක ක්‍රීඩකයෙක් මෙච්චර ක්‍රීඩා කළාද ඒකත් මේ වගේ ගමක ඉඳන් කියලා බයිස්වල් ගුරුගෙන් අහන්නේ ඒ ඇයි කියලා. ඒකට ගුරුවෝ කියනවා අවශ්‍යතාවය තමයි එයාව ක්‍රීඩකයෙක් කළේ. මේ තරුණයින්ට පෙද්දි කියන්නේ ක්‍රීඩා පිටියේ ඉන්න දෙවි කෙනෙක් කියලා කියනවා. පස්සේ බයිස්වල් කියනවා මෙච්චර කියන පෙද්දිව මට එකපාරක් හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් ඒකට ගුරු කියනවා හම්බ වෙන්න පුළුවන් සර්. හැබැයි කාර් එකෙන් යන්න බෑ. ඇවිදගෙන තමයි යන්න වෙන්නේ කියලා කියනවා. ඉතින් බයිස්වල්ුත් මේකට කැමති වෙනවා වගේම ගුරු බයිස්වල් පෙද්දි ළඟට එක්කන් යන්න පිටත් වෙනවා. ඉතින් මේ ගමන මෙයාලට කඳු කැලෑ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මෙහෙම යන ගමන් ගුරු බයිස්වල්ට පෙද්දිගේ කතාව කියන්න පටන් ගන්නවා. ඒ කාලේ ක්‍රිකට් වල ලොකු තනක් තිබුණා. මිනිස්සු තරඟවලදී ඔට්ටු වලට පවා සෙල්ලම් කරනවා. ඒ විදිහට ක්‍රිකට් සෙල්ලම් කරන කණ්ඩායම් දෙකක් තමයි රාන්ගේ ටීම් එක සහ බොබීගේ ටීම් එක. ඉතින් මෙතනදී එක කුලිකාරයෙක්ව එයාලගේ ටීම් වලට ගන්න මෙතනදී රාම් සහ බොබී ලන්සෝ අල්ලනවා. ඉතින් මෙතනදී බොබී 100යි කියද්දි රාම් 101යි කියලා කියනවා. බොබී 200යි කියද්දි රාම් 201යි කියලා කියනවා. ඉතින් මේ විදිහට බොබී 100 වැඩි කරද්දි රාම් මෙයාගේ ගානට රුපියලක් වැඩියෙන් කියනවා. ඉතින් අන්තිමේ මේ ලන්සෝ නවතින්නේ රාම් රුපියල් 601කට ඒ කුලිකාරයාව එයාගේ ටීම් එකට ගත්තට පස්සේ. ඉතින් මේ විදිහට මෙයාලා ලන්සු ඇල්ලුවේ වෙන කාටවත් නෙමෙයි පෙද්දිට. ඉතින් රාම්ගේ ටීම් එකේ පෙද්දි සෙල්ලම් කරනවා කියලා දැනගන්න මෙතන මිනිස්සු රාම්ගේ ටීම් එක දිනනවා කියලා ඔට්ටු අල්ලනවා. මෙයාලා කොච්චර පෙද්දිව විශ්වාස කරන ඔට්ටු අල්ලනවාද කිව්වොත් සමහර අය එයාලගේ සම්පූර්ණ පඩියම දාලා ඔට්ටු අල්ලනවා. මේ අතරේ තමයි මැච් එක පටන් ගන්නෙ. ඉතින් දිගින් දිගටම රාම්ගේ ටීම් එකේ විකට් යද්දි තමයි මෙතන මිනිස්සුන්ගේ ජයഘോഷත් එක්ක පෙද්දි එන්නේ. මෙහෙම පිටියට එන පෙද්දි මෙයාලගේ බෝල් වලට එක දිගටම 6 ඒව ගහන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ගිහින් දැන් අන්තිම බෝල දෙකට තවත් ලකුණු දෙකක් ගහන්න ඕනේ. ඉතින් මෙතනදී රාම් පෙද්දිට කියනවා මේකට එක ලකුණක් විතරක් ගහන්න අන්තිම ලකුණ මට ගහන්න ඕනේ කියලා. ඉතින් පෙද්දිත් මේකට කැමති වෙනවා. හැබැයි ඉතින් පෙද්දි මේ බෝලෙටත් 6 පාරක් තමයි ගහන්නේ. ඉතින් මේකත් එක්ක මේ මැච් එක මෙයාලා දිනනවා. ඉතින් මේ මිනිසුන්ගෙන් පෙද්දිට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. පෙද්දි කියන්නේ හකුරු හදන තැනක කුලියට වැඩ කරන කෙනෙක්. ඉතින් මේ හකුරු හදන්න මෙතන කුලිකාරයෝ ගොඩක් හිටියත් මේ හකුරු හරියටම හදන විදිහ දන්නේ පෙද්දි විතරයි. ඒක නිසා මෙතන ලොක්කා බාබු කැමති නැහැ පෙද්දි මේ විදිහට මෙතන වැඩ දාලා ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරනවට. ඉතින් පෙද්දි නම් කියන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙයිද කියන්න දන්නේ නැහැ. ඒක නිසා මේ ආත්මේ පුළුවන් හැමදේම කරලා විදින්න ඕනේ කියලා. ඉතින් මෙතන වැඩ කරන අනිත් ගම්වල එක්කෙනෙකුට රුපියල් 20 ගාණ දෙද්දි පෙද්දිග ගම කියලා හඳුන්වන කඳු පාමුල ගමේ අය දෙන්නෙකුට තමයි රුපියල් 20ක් හම්බ වෙන්නේ. ඉතින් එක දවසක් එයාලගේ සල්ලි ගන්නකොට ගුරු කියනවා අපිත් අනිත් ගම්වල අය වගේම මහන්සලා ගොඩක් හොඳට වැඩ කරනවා. ඒක නිසා අපිටත් රුපියල් 20 ගාණ දෙන්න කියනවා. ඉතින් මේක ගුරු බාබුට කිව්වහම ගුරුට පහර දෙන ගමන් බාබු කියන්නේ හරියට නමක් ගමක්වත් නැති තමුන්ලා වගේ අයට එහෙම කරන්න බෑ කියලා. ඉතින් මේ පෙද්දිග ගමට අඩුම නමක්වත් නැහැ. ගුරු බයිස්වලට කියනවා එයාලා අපෙන් වැඩ ගත්තේ පහත් සේවකයෝ විදිහට. කුණු වදින වැඩේ ඉඳන් හැම වැඩක්ම කරන්න ඕනේ අපි. ඒත් අපිට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මාකට් එකෙන් මොන බඩුව ගන්න ගියත් ඒක රුපියල් 10ක් විතර වෙනවා. මිනිස්සු කන්න සල්ලි වියදම් කරද්දි අපිට ඒව නිදාගන්න වියදම් කරන්න උනා. අපිට සැනසෙල්ල එක රැයක් නිදාගන්න රුපියල් 2ක් ගෙවන්න වෙනවා. හැම දවස් 20කටම සැරයක් හරි මාසෙකට සැරයක් හරි තමයි අපි අපේ ගමට යන්නේ. ගෙවල් 450ක් තියෙන මිනිස්සු 1800ක් ඉන්න අපේ ගමට අඩුම තරමේ යන්න පරිහමම් පාරක්වත් නැහැ. ගමට නමකුත් නැහැ. අපි කඳුපාමුල ඉන්න නිසා හැමෝම කියන්නේ අපිට කඳුපාමුල මිනිස්සු කියලා ගුරු බයිස්වලට කියනවා. ඉතින් මේ අය මේ විදිහට ගමට යන්න ලොකු දුකක් විඳිනවා. ඉතින් මේ කතාව අහගෙන පෙද්දිව හම්බ වෙන යන බයිස්වලටත් මේ අය විඳපු දුක තේරෙනවා. පස්සේ ගුරු බයිස්වලට කියනවා අපිට ඡන්දයි තියක් නැහැ. අඩුම තරමේ අපේ ගම ආණ්ඩුවේ කිසිම ලියකියවිල්ලකවත් නැහැ කියලා ගුරු කියනවා. ඔන්න දැන් අපිට ආයෙත් ගුරු කතාව කියන්න පටන් ගන්නවා. දැන් අපිට පෙන්වන්නේ මේ ගම හරහා යන එක ට්‍රේන් එකක්. ඉතින් මෙතනදී ට්‍රේන් එකේ ගාඩ් කෑ ගහලා ඩ්‍රයිවර්ට කියන්නේ හදිසියක් ට්‍රේන් එක නතර කරන්න. පාරේ ඉන්න මිනිස්සෙක් රතු කොඩියක් වරනවා කියලා. එතනින් ඩ්‍රයිවර් මේක බලලා ගණන් ගන්නේ නැහැ. එයා කියනවා අපිට කොතනදී හරි රතු කොඩියක් වන්නවා දැක්කොත් නවත්තන්න ඕනේ තමයි. ඒත් මේ ගම ළඟ රතු කොඩිය නෙවෙයි මොක වෙනුවක් නවත්තන්න එපා කියලා අපිට ඉහෙලින් උපදෙස් ලැබිලා තියෙනවා කියලා මෙතන ඩ්‍රයිවර් කියනවා. ඉතින් මේ රතු කොඩිය වනන්නේ සූරි. මේ සූරිගේ බලාපොරොත්තුව තමයි කොහොම හරි මේ ගමේ ට්‍රේනින් නතර කරගන්න එක. ඉතින් මේක කරගන්න සූරි හැමතැනටම ලියුම් ලියනවා. හම්බ වෙන්න නොගිය තැනක් නැහැ. ඒත් කවුරුවත්ම ඒ වැඩේ කරලා දෙන්න කැමති වෙන්නේ නැහැ.
හැබැයි ගමේ අනිත් මිනිස්සුන්ට නම් ඒක ඒ හැරේ ලොකු ගාණක් නැහැ. ඉතින් මේ සූරි කියන්නේ පෙද්දිට එයාගේම තාත්තෙක් වගේ. සූරිත් පෙද්දිට ගොඩක්ම ආදරෙයි. මෙතනදී සූරි ගුරුට කියනවා දවස් දෙකකට කලින් ඔයාට දුවෙක් හම්බුණා කියලා. ඕන් ඉතින් ඒක දැනගන්න ගුරුට ගොඩක්ම සතුටුයි. සූරි කියනවා ට්‍රේන් එක මෙතන නතර කරා නම් ඔයාට පැය භාගයකින් ඔයාලගේ ගමට එන්න තිබ්බා කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ මේ ගමේ අය ගමට ගියාම ගෙවල් වල අයත් ගොඩක් සතුටු වෙනවා. පෙද්දිට ඉන්නේ එයාගේ අම්මා විතරයි. ගෙදර ආපු ගමන්ම පෙද්දි දුවගෙන එන්නේ අම්මා උයපු කෑම ටිකක් කන්න. ඉතින් මේ පෙද්දිට මේ වෙනකොට මනමාලියෝ ගොඩක් බලලා තිබුණත් එක හේතු නිසා පෙද්දිගේ අම්මා ඒ කෙල්ලන්ට කැමති වෙලා නැහැ. ඉතින් මෙදා පාරන් මනමාලියක් බලලා තියෙනවා කියලා අම්මා කියද්දි පෙද්දි අම්මට කියන්නේ එහෙමනම් මේ පාරවත් වැඩේ අවුල් නොකර ඉන්න කියලා. දැන් අපිට පෙන්වන්නේ විජයනගරවල ඡන්ද ඉල්ලන රාජුගේ දුව අචිව. ඉතින් මේ මහරෑ අචි එයාගේ සහායකයා අයිලු එක්ක එන්නේ එයාගේ උක් වගාව ළඟට. ඉතින් මෙහෙම එන අචි කරන්නේ එයාලගේම උක් වගාවට ගිනි තියන එක. ඉතින් අචි මේ දේ කරන්නේත් ලොකු හේතුවකට. එයා කරන්න හදන්නේ එයාලගේ ප්‍රතිවාදියා පාස්කර් එයාලගේ වගාව ගිනි තිබ්බා කියලා මිනිසුන්ගේ අවධානය සහ අනුකම්පාව දිනාගෙන එයාලට ලැබෙන තවත් ඡන්ද වැඩි කරගන්න. ඕන ඉතින් පහු වෙනිදා උදේ අචි ගමේ හැමෝමත් එකතු කරගෙන බොරුවට දුක් වෙලා අඬන ගමන් කියනවා එයාලගේ ප්‍රතිවාදියා බාස්කර් එයාලගේ උක් වගාව ගිනි තිබ්බා කියලා. ඉතින් මේක අහන මේ ගමේ මිනිස්සුත් ගොඩක් සංවේදී වෙලා මෙයාලට අනුකම්පා කරනවා. ඉතින් මේ වෙලාවේදී තමයි අම්මත් එක්ක මනමාලිය බලන්න යන ගමන් හිටිය පෙද්දි අචිව දකින්නේ. ඉතින් අචිව දැක්ක ගමන් පෙද්දිට අචි ගැන ලොකු කැමැත්තක් වගේම ආදරයක් ඇති වෙනවා. ඔන්න ඉතින් එදා දවසම පෙද්දි අචි ගැන තමයි හිත ඉන්නෙත්. ඔන්න ඉතින් එදා රෑ අචි ගමේ මිනිස්සුන්ට ලොකු සංග්‍රහයක් තියෙනවා. ඉතින් මේකට පෙද්දිත් එයාගේ යාළුවෝ එක්ක යනවා. ඉතින් මෙතනදී පෙද්දි දකිනවා අචි මෙතන වැඩ ඉවර වෙලා ගේ ඇතුළට යන එක. මේ දකින පෙද්දි යාළුවන්ට දෙයක් කියලා අචි පස්සෙන් ගේ ඇතුළට යනවා. ඉතින් මේකත් එක්ක පෙද්දිගේ යාළුවා මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක ෂෝට් කරන නිසා මේ හැමතැනකම කරන්ට් එක යනවා. ඉතින් මේකත් එක්කම පෙද්දි අචිව කිස් කරනවා. ඉතින් කරුවල නිසා මේ කවුද කියලා අචිට පේන්නේ නම් නැහැ. ඉතින් අචිට ලොකු තරහක් එනවා මේ දේ එයාට කරේ කවුද කියලා. අචි හිතන්නේ නම් විරුද්ධ පක්ෂ කෙනෙක් තමයි එහෙම කළේ කියලා. ඉතින් මේ විදිහට දිගින් දිගටම අචි එයාගේ තාත්තගේ ඡන්ද කැම්පේන් කරනවා. ඉතින් මේ විරුද්ධ පක්ෂ බාස්කර්ගේ මල්ලි තමයි කලින් මැච් එකේදී පෙද්දි සෙල්ලම් කරපු ටීම් එකේ හිටිය රාම්. ඉතින් මේ රාම්ට අචිගේ වැඩවලට ලොකු කේන්තියක් එනවා. ඕන ඉතින් එක දවසක් ඡන්ද රැස්වීමක් තියෙනවා. ඉතින් මෙතනට පෙද්දි වගේම විරුද්ධ පක්ෂයේ රාම්ලත් ඇවිත් මේක බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මෙතන ස්ටේජ් එකේ අචි කතා කරන එක දකින රාම්ට ඕන වෙනවා අචිව මේ ස්ටේජ් එක උඩදීම නිර්වත් කරලා අචිට ආයේ ඡන්ද කැම්පේන් කරන්න බැරි වෙන්නම ලැජ්ජ කරන්න. ඉතින් මේකට රාම් එයාගේ ආයත් එක්ක සැලසුමක් ඇතිව ෆොටෝග්‍රැෆර් කෙනෙක්වත් දාලා එයාගේ ආයත් එක්ක ගිහින් අචිව නිර්වත් කරන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී මේක දකින පෙද්දි ඉක්මනටම ක්‍රියාත්මක වෙන ගමන් මෙතන කූඩාරම කපලා ආචිව වැහෙන්න දාලා එයාව මේ ලැජ්ජාවෙන් බේර ගන්නවා. ඉතින් මේ සිද්ධ වුණු දෙයට අචිත් ගොඩක් දුක් වෙනවා. ඔන්න ඉතින් දැන් යාලා කරන්න ගියපු වැඩේ හරි ගියේ නැති නිසා රාම්ලා අවුලෙන් ඉදි තමයි මෙතන ෆොටෝග්‍රැෆර් ඇවිත් කියන්නේ කූඩාරම කැඩෙන්න කලින් ඒ අචිගේ නිර්වත් ෆොටෝ ටිකක් ගත්තා කියලා. ඉතින් මේකට සතුටු වෙන රාම් කියන්නේ එහෙමනම් ඉක්මනටම ගිහින් මේ ටික පෝස්ටර් ගහලා ගම වටේම අලවන්න කියලා. ඉතින් මෙයා මෙතනින් යනවත් එක්කම තමයි මෙතනට එන පෙද්දි මේ හැමෝටම පහර දෙන්න පටන් ගන්නෙ. ඉතින් රාම්ට සහ එයාගේ අයට හොඳටම පහර දෙන පෙද්දි ඊළඟට ෆොටෝග්‍රැෆර්වත් හොයන් ගිහින් එයා ළඟ තිබුණු දේවලුත් විනාශ කරලා එයාටත් හොඳටම පහර දෙනවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ මල්ලවපුර තරගාවලියක්. මේ තරගාවලියට ගොඩක්ම ප්‍රසිද්ධ වගේම දක්ෂ නායිදුත් සම්බන්ධ වෙනවා. ඉතින් නායිදු තරගයට ඉදිරිපත් කරන්නේ එයාගේ හොඳම ගෝලයා වුණු බඩ්රව. ඉතින් මෙතනදී බඩ්ර ගොඩක් දක්ෂ විදිහට සටන් කරලා ශූරතාවය දිනා ගත්තත් බඩ්රගේ සටන් විලාසය ගැන නායිදු නම් ඉන්නේ කලකිරීමකින්. ඉතින් බඩ්ර කප් එකත් අරගෙන එනවා නායිදුව හම්බ වෙන්න. නායිදුව අහනවා මොනවද ඒ ගහපු පාරවල් නිකන් වීදි සටන් වගේ. මට ඕනේ ජයග්‍රහණය නෙවෙයි ක්‍රීඩාව පඩ පිටින් තියාගන්නයි කියලා නායිදු බඩ්රට කියනවා. ඕන දැන් ආයෙමත් ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඉතින් පෙද්දිව වෙන්දේසියට ඉදිරිපත් කරනවා. ඒත් ඉතින් බොබී කියනවා අද වෙන්දේසිය රුපියල් 10 නැතුව රුපියලෙන් ඉඳන් පටන් ගමු කියලා. මේකට අනිත් අයත් කැමති වෙනවා. පස්සේ ඉතින් ලන්සුව පටන් ගත්තාම රාම් පෙද්දිට ලන්සු තියන්නේ නැහැ. ඒක නිසා පෙද්දිව රුපියලකට බොබීගේ ටීම් එක ගන්නවා. ඉතින් මීට කලින් මේ වගේ අඩු ගානකට පෙද්දිව ඉල්ලලා නැති ඒ නිසා මිනිස්සු හැමෝම දුක් වෙනවා. ඒත් ඉතින් එයාලට පෙද්දි ගැන තියෙන ගෞරවය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. එයාලා පෙද්දිව විශ්වාස කරන නිසා පෙද්දිගේ ටීම් එකට ඔට්ටු අල්ලනවා. ඔන්න ඉතින් ටිකකින් මැච් එක පටන් ගන්නවා. ඉතින් පෙද්දි ශ්‍රී ලංකරන බොබීගේ ටීම් එකේ කොච්චර විකට් ගියත් බොබී පෙද්දිට බැට් කරන්න යන්න දෙන්නේ නැහැ. හැබැයි ඉතින් බලන් ඉන්න බැරිම තැන පෙද්දි බොබීවත් ගණන් ගන්න නැතිව ගිහින් බැට් කරනවා. හැබැයි ඉතින් එහෙම බැට් කරන්න ගියත් එයාගේම ටීම් එකේ අය පෙද්දිව අවුට් කරන්න උත්සාහ කරනවා කියලා පෙද්දිට තේරෙනවා. ඉතින් මේවත් එක්ක ටිකක් කල්පනා කරනකොට තමයි පෙද්දිට ඇත්තටම මෙතන වෙන දේ තේරෙන්නේ. ඉතින් ඇත්තටම කලින් දවසේ රාම්ලට පෙද්දි ගහපු නිසා එදාම රාම් ගිහින් තියෙනවා බොබීව හම්බ වෙන්න.
ඉතින් ඒකත් එක්ක දෙගොල්ලම එකතු වෙලා පෙද්දිව ලැජ්ජ කරන්න කතා වෙලා තියෙනවා. ඉතින් මේක මෙතනදී පෙද්දිට තේරෙනවා. ඉතින් දැන් මිනිස්සුත් මේ වෙන දේවල් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ හැමෝම එක පැත්තකින්දි පෙද්දි විතරක් තනි වෙනවා. ඉතින් පෙද්දි තාමත් වැඩේ අතහැරලා නැහැ. මොනවා වුණත් මිනිස්සුන්ගෙන් පෙද්දිට ලැබෙන සහයෝගයේ අඩුවකුත් නැහැ. ඉතින් මෙතන මිනිස්සු පෙද්දිගේ නම කියලා කෑ ගහද්දි නායිදුත් එනවා. මේ මොකද කියලා බලන්න. දැන් අන්තිම බෝලට ලකුණු දෙකක් ගන්න තියෙනවා. ඉතින් මේ බෝලෙන් පෙද්දි මැච් එක දිනනවා කියලා හැම කෙනෙක්ම දන්නවා. ඒත් බෝලේ දාන අන්තිම මොහොතේ පෙද්දිගේ ටීම් එකේ අනික් කෙනා හිතාමතාම අවුට් වෙනවා. ඒ නිසා මේ වතාවේ පෙද්දිට පරාජය බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන බලන් ඉන්න අයත් මේකට ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම එයාලා මෙතන පෙද්දිට ඔට්ටු අල්ලපු සල්ලි නැති වෙනවා. ඒත් ඉතින් මොන දේ වුණත් මිනිස්සු පෙද්දි එක්කම ඉන්නවා. මේක බලාගෙන ඉන්න නායිදු බඩ්රඩි කියනවා දැක්ක නේද? දින්නත් පෙරදුනත් මිනිස්සු එයා එක්කම ඉන්නවා. ඇත්තම ක්‍රීඩාව මේක තමයි කියලා කියනවා. ඉතින් මේ උණු දෙයත් එක්ක රාම් මෙතනට බොබිත් එක්ක එනවා. ඉතින් මෙතනදී රාම් පෙද්දිට කියනවා හැමදාම අනිත් අය එක එක ගණන් වලට ඕඩර් ලන්සු තියද්දි මම විතරක් ඔයාට රුපියලක් වැඩියෙන් ඉල්ලුවේ ඇයි කියලා දන්නවද? මොකද මට ඔයා වඩින්නේ රුපියලක් විතරයි. මට අනුව ඔයා නිකම් කුලිකාරයෙක් විතරයි කියලා පෙද්දිට කියනවා. ඉතින් මේකත් එක්ක තරහ ගන්න පෙද්දි මෙතනින් යන්න යනකොට තමයි නායිදු ඇවිත් පෙද්දිගෙන් අහන්නේ මල්ලෝපොර ඉගෙන ගන්න කැමතිද මම උගන්වන්නම් කියලා. ඉතින් මේකට පෙද්දි අහනවා එයාට කීයක් හම්බ වෙනවද කියලා. ඉතින් මේ කතාවෙන් පුදුම වෙන නායිදු පෙද්දිට කියනවා ඔයාද පෙරදුනා පෙද්දි කියලා මිනිස්සු මෙච්චර ඔයාට කෑ ගහන්නේ ඇයි කියලා දන්නවද? ඒ ඔයාට දෙන සල්ලි නිසා නෙවෙයි ඔයාගේ ක්‍රීඩාව නිසා. ක්‍රීඩාව තමයි ඔයාගේ අනන්‍යතාවය කියලා පෙද්දිට කියන නායිදු මෙතනින් යන්න යනවා. ඔන්න ඉතින් දැන් ආයෙමත් පෙද්දිගේ ගමේ අය එයාලගේ නිමාඩු ඉවර වෙලා ආයෙත් වැට්ට යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා මෙහෙම යන ගමන් ඉද්දි වහින්නත් පටන් ගන්නවා. ඉතින් මේකත් එක්ක වැස්ස නිසා මෙයාලා කවුරුත් හිතපු නැති විදිහට මෙයාලා යන පාරේ තිබ්බ කන්දක් නාය යනවා. ඉතින් මේ නායයමත් එක්ක අවසනාවන්ත විදිහට මේ ගමේ කිහිප දෙනෙක්ගෙම ජීවිතන් නැති වෙනවා. ඔන්න ඉතින් පස්සේ අපිට පේන්නනවා සූරි ආයෙමත් MLA හම්බ වෙන්න ගිහින් ඉන්නවා කියලා. ඉතින් මෙතනදී සූරිව හම්බ වෙන්නේ නැතුව MLA යනකොට තමයි සූරි කියන්නේ අපේ ගමේ මිනිස්සු 1800ක් ඉන්නවා කියලා. ඉතින් මේක ඇහුණ MLA පුදුම වෙලා මගේ ඡන්ද කොට්ටාසේ එච්චර ගාණක් මට මගහැරලාද කියලා ආන ගමන් සූරි ළඟට එනවා. එතකොට තමයි සූරි පෙත්සම දෙන ගමන් එයාලගේ ගමට රේල්වේ ස්ටේෂන් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ. ඉතින් මේකට MLA ඒක සුළු වැඩක් නේ කියලා කියනකොට තමයි MLA ළඟ හිටපු එයායි කෙනෙක් කියන්නේ ඒ ගමේ අයට ඡන්දයි තියෙන නෑ කියලා. ඉතින් මේකත් එක්ක ඒ ගමේ අයගේ වැඩක් නෑ කියලා MLA යන්න යනකොට තමයි සූරි MLA කකුල් දෙක ළඟ වැද වැටෙන්නේ. ඒත් ඉතින් මෙතනදී MLA ගේ අය සූරිට හොඳම පහර දීලා එයාව පන්නලා දානවා. ඔන්න දැන් ආයෙමත් අපිට පෙන්වන්නේ ට්‍රේන් එක. මෙතනදී ගාඩ් ඩ්‍රයිවර්ට කියන්නේ ඉස්සරහා මිනිස්සේ රතු කොඩිය වනනවා කියලා. ඒත් ඉතින් ඩ්‍රයිවර් ඒක ගණන් ගන්න නැතුව ඉන්නකොට තමයි ගාඩ් කියන්නේ එයා පීල් ලයින් නෙමෙයි ඉන්නේ රේල් පාර මැද්දේ ඉන්නේ කියලා. ඉතින් මේකත් එක්ක ඩ්‍රයිවර්ත් මේක බල්ලා කලබල වෙද්දි ගාඩ් කියන්නේ ඉක්මනටම ට්‍රේන් එක නවත්වන්න කියලා. ඒත් ඉතින් මේ වෙනකොට ට්‍රේන් එක ගොඩක්ම වේගයෙන් යන නිසා මෙතන එකපාරටම ට්‍රේන් එක නැවැත්තුවොත් අඳුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ අතරදිම තමයි ආපහු වැඩ ඉවර වෙලා නිවාඩුවට ගමට එන ගමන් ඉන්න ගමේ ඇතුළු පෙද්දි මේ සිද්ධිය දකින්නේ. ඉතින් සූරි දිගින් දිගටම රේල් පාර මැද්දටම වෙලා කොඩිය වන්න එක දකින මෙයාලත් සූරියට අයින් වෙන්න කියලා කෑ ගැහුවත් සූරිය එතනට වෙලාම කොඩිය වනනවා. ඉතින් මේක නිසා පෙද්දි දුවගෙන යනවා සූරිව රේල් පාරෙන් අයින් කරන්න. ඒත් ඉතින් ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. සූරිව ට්‍රේන් එකේ හැප්පෙනවා. ඉතින් මෙතනදී මේ විදිහට ගමේ අයට ට්‍රේන් එක නවත්වන්න උවමනාවට වැඩ කරන්න ගිහින් පෙද්දිගත් උඩම සූරි අවසන් හුස්ම හෙළනවා. ඉතින් මේ මරණය පෙද්දිට ලොකුම වේදනාවක් එනවා. මේක නිසා පෙද්දි ගමේ අයත් එක්ක එකතු වෙලා මේ රේල් පාරත් කඩලා ගිනි තියනවා. ඉතින් මේ කරපු දේ නිසා පොලිසියෙන් මෙයාලට හොඳටම ගුටි කන්නත් සිද්ධ වෙනවා. ඉතින් මෙතන පොලිසිය අයත් මෙයාලට නමක් ගමක් නැතියි කියලා බනිද්දි පෙද්දි තීරණය කරනවා නායිදුත් එක්ක එකතු වෙලා මල්ලවපොර ඉගෙන ගන්න. ඕන ඉතින් පස්සේ පෙද්දි එනවා නායිදු හොයාගෙන. ඉතින් පෙද්දිව දකින නායිදු කියනවා මෙතන සල්ලි වලට සෙල්ලම් කරන තැනක් නෙවෙයි කියලා. ඉතින් පෙද්දිට මල්ලවපොර ඉගෙන ගන්න ඕනි කිව්වා නායිදු පෙද්දිව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ඉතින් පෙද්දිට මෙතන ඉන්න ඕන නම් නායිදුගේම ගෝලයෙක්වම පරද්දලා තාල තමයි පෙද්දිට ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. කොහොම නම් මෙතනදී පෙද්දිගේ මේ ධෛර්යය දැකලා නායිදු කැමති වෙනවා පෙද්දිට උගන්වන්න. ඕන ඉතින් දැන් පෙද්දි මෙතන ඉගෙන ගන්න ඇවිත් කාලයක් ගත වෙලා. ඒත් ඉතින් පෙද්දිට හැමදාම නායිදු දෙන්නේ මෙතන එක එක වැඩ කරන්න විතරයි. පෙද්දිට කවදාවත් පුහුණු වීම කරන්න ලැබිලා නැහැ. පෙද්දි වලල් ඇතුළට ගිහින් සෙල්ලම් කරන්න කොච්චර ආසාවෙන් හිටියා නායිදු ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඉතින් පෙද්දිට නායිදුගේ හොඳම ගෝලයා වෙන බඩ්රා එක්ක හැරෙන්නවත් බෑ. ඉතින් මේ දේවල් එක්ක පෙද්දි නම් ඉන්නේ ගොඩක්ම කේන්තියෙන්. නිසා පෙද්දි මේක නායිදුට කිව්වාම නායිදු පෙද්දිට කියනවා ඔයා කැමති නම් ඉන්න නැත්තම් යන්න කියලා.
පස්සේ ඉතින් මේකත් එක්ක පෙද්දි මෙතනින් ගොඩක් තරහෙන් ගිහින් ආයමත් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් පෙද්දි ඉන්නේ කේන්තියෙන් කියලා දකින නායිදු ඇවිත් පෙද්දි මෙච්චර කල් කරපු වැඩ ගැන එයාට පැහැදිලි කරනවා. ඉතින් ඇත්තටම මෙච්චර කාලයක් පෙද්දි මෙතන කරලා තියෙන වැඩත් එයාගේ පුහුණු වීම වල කොටසක්. ඉතින් දැන් තමයි පෙද්දිට ඒක තේරෙන්නේ. ඔන්න ඉතින් එතනින් පස්සේ තමයි නායිදු පෙද්දි පුහුණු කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දි පෙද්දි හොඳට පුහුණු වීම කරනවා වගේම එයා නායිදුගේ හොඳම ගෝලයා වුණු බද්රටත් වඩා ගොඩක් දක්ෂෙක් බවට පත් වෙනවා. ඔන්න මේ අතර දවසක රෑ අචි එනවා පෙද්දිව හම්බ වෙන්න. ඉතින් එදා රෑ ස්ටේජ් එකේදී අචිට වෙන්න ගිය ලැජ්ජාවෙන් එයාව බේරගත්තේ පෙද්දි කියලා අචි දැනගෙන තියෙනවා. ඉතින් ඒකට ස්තුති කරන්න තමයි අචි ඇවිත් තියෙන්නේ. ඉතින් අචි මේ වෙනකල් හිතන් හිටියේ එදා කරුවලේ එයාව කිස් කරේ විරුද්ධ පක්ෂ කෙනෙක් කියලා. ඉතින් මෙතෙන් තමයි පෙද්දි කියන්නේ ඒ මම කියලා. මේකත් එක්ක පෙද්දි අචිට එයා ගැන එයාගේ හිතේ තියෙන ආදරය ප්‍රකාශ කරනවා. ඉතින් ඇත්තටම අචිත් පෙද්දිට ආදරෙයි. ඕන ඉතින් කලින් දවසේදී පෙද්දි කළුවරේ දුන්නු කිස් එකට රිප්ලයි එකකුත් මෙතනදී අචි පෙද්දිට දෙනවා. ඕන ඉතින් දැන් අපිට පෙන්වන්නේ මල්ලෝ පොර තරගයක්. ඉතින් මෙතනදී නායිදුගේ පැත්තෙන් සටන් කරන්න බද්ර සූදානමින් තමයි ඉන්නේ. ඒ නායිදු පෙද්දිට කියනවා එයාට සටන් කරන්න කියලා. ඉතින් මේකත් එක්ක ප්‍රතිවාදී පිළින් අහන්නේ කුලියට ගත්ත කෙනෙක්ව තරම් කරන්න දාන්න හදනවද කියලා. ඉතින් මේකෙන් කේන්ති ගන්න පෙද්දි එයාට කියනවා මම ඔයාලගේ දෙන්නෙක් එක්ක සටන් කරන්නම් කියලා. ඔන්න ඉතින් මේකත් එක්ක ඉතිහාසයේ පළවෙනි වතාවට එක්කෙනෙක්ට විරුද්ධව දෙන්නෙක් මල්ලෝපුර තරගයකදී සටන් කරන්නයි යන්නේ. ඉතින් පෙද්දි හැමෝම පුදුම කරන ගමන් එයාලව පරද්දලා ජයග්‍රහණය කරනවා. ඔන්න ඉතින් මේකත් එක්කම තමයි අචිගේ සහායකයා අයිලු ඇවිත් පෙද්දිට කියන්නේ අචිගේ තාත්තා අචිව බලෙන්ම කෙනෙක්ට විවාහ කරලා දෙන්න යනවා කියලා. ඉතින් මේ ගැන දැනගන්න පෙද්දි යන්නේ අචිගේ ගෙදරට. මෙහෙම ගිහින් අචිට එයා ආදරය කරනවා කිව්වම මෙතනට ඇවිත් හිටියේ මනමාලයත් මෙතනින් යන්න යනවා. ඉතින් අචිගේ තාත්තා මේකට විරුද්ධ වුණත් අචිත් ගිහින් හිටගන්නේ පෙද්දිගේ පැත්තෙන්. මේකත් එක්ක පෙද්දි අචිගේ තාත්තට කියන්නේ අපි දෙන්නට දෙන්න ආදරය කරනවා අපි දෙන්නම තමයි කසාද බදින්නේ කියලා. ඕන ඉතින් දැන් අපිට පෙන්වන්නේ ගමේ හැමෝම ඇවිත් නායදුගෙන් ප්‍රශ්න කරන්නේ පෙද්දිගේ ගමට නමක්වත් නැහැ. අපේ බද්ර ඉද්දි ඇයි එයාව දිස්ත්‍රික් තරගයකට ඉදිරිපත් කරේ කියලා. ඉතින් ඉදිරි තරග වලට පෙද්දිට ඉදිරිපත් වෙන්න ඕන නම් එයාට විජයනගර වලින් තමයි ඉදිරිපත් වෙන්න ඕනේ කියලා මෙයාලා කියනවා. ඉතින් පෙද්දිත් මේකට කැමති වෙනවා. ඔන්න ඉතින් මෙච්චරලා කතාව අහන් හිටිය බයිස්වල් අහනවා. ඉතින් එයා පළාත් තරඟ වලින් දින්නද කියලා. ඒකට ගුරු කියනවා පළාත් විතරක් නෙමෙයි එයා ජාතික මට්ටම් වලටත් ගියා කියලා. ඔන්න දැන් අපිට ගුරු ආයමත් කතාව කියනවා. ඉතින් පෙද්දි ගැන තියෙන විශ්වාසය නිසාම නායිදු හැම කෙනෙක්ටම විවෘත අභියෝගයක් කරලා තියෙනවා. පෙද්දියක සටන් කරලා ජයග්‍රහණය කරන කෙනෙකුට නායිදුගේ පරම්පරාවෙන් එන සිසෝඩියා පාසලඹ ලබා දෙනවා කියලා. ඉතින් මේ ආරංචිය මල්ලවපොර ඇකඩමියක් කරන සිසෝඩියාටත් දැනගන්න ලැබෙනවා. ඉතින් මේ සිසෝඩියා කියන්නේ හිටපු මල්ලවපොර ශූරයෙක්. හැබැයි යා නායිදුට පරාජය වෙලා. ඒකත් එක්කම තමයි අර පාසලඹ නායිදුට ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් සිසෝඩියාට ඕනේ කොහමරිය පාසලඹ ආයමත් එයාට ලබා ගන්න. ඔන්න ඉතින් දැන් ජාතික මට්ටමේ තරඟ වලට ඉදිරිපත් වෙන්න පුළුවන් අවස්ථාව පෙද්දිට ලැබිලා. ඔන්න ඉතින් පස්සේ 1994 ජාතික මල්ලවපොර ශූරතාවලිය පැවැත්වෙන දවස අපිට පෙන්නනවා. ඉතින් පාන සතුරන් දෙන්නෙක් වුණ නායිදු සහ සිසෝඩියාගේ ගෝලයෝ සටන් වදින්න තමයි යන්නේ. ඉතින් පෙද්දි ගොඩක් දක්ෂ විදිහට සටන් කරලා අවසාන සෙමි ෆයිනල් වලට තේරෙනවා වගේම අනිත් පැත්තෙන් සිසෝඩියාගේ ගෝලයාත් සෙමි ෆයිනල් වලට තේරෙනවා. ඉතින් පෙද්දිට ඕනේ මේ ජාතික ශූරතාවය දිනලා එයා ගැන හැමෝටම කියලා එයාලා ගමේ මෙච්චර දවසක් නොතිබුණු ගෞරවය ආපහු අරගෙන දෙන්න. සිසෝඩියාට ඕනේ සෙමි ෆයිනල් වලින් පෙද්දිව පරාජය කරලා කොහොම හරි යහපව අර පාසල්ම යාලට ලබා ගන්න. ඕන ඉතින් සෙමි ෆයිනල් තරඟයට කලින් දවසේදී සිසෝඩියා එයාව නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වෙන කෙනාව පුහුණු කරන ගමන් ඉදි තමයි මෙතනට නායිදුගේ පෙද්දියෙන්න කලින් හොඳම ගෝලයා වුණු බද්රා එන්නේ. මෙහෙම එන බද්රා මෙයාලට කියන්නේ ඔයාලට පෙද්දිව පරාජය කරන්න ඕන නම් එයාගේ දකුණු කකුලට පහර දෙන්න කියලා. ඉතින් ඇත්තටම එතනට බද්රා එන්න කලින් බද්රා පෙද්දිත් එක්ක හොඳ යාළුවෙක් වගේ ඉඳලා එක පාටම පෙද්දි බලාපොරොත්තු නොවුණු වෙලාවක පෙද්දිගේ කකුල කැඩෙනකම් ඒකට පහර දීලා තියෙනවා. ඉතින් බද්රා කියන විදිහට එයා මෙහෙම කරන්න හේතුව පෙද්දි ආවට පස්සේ එයාට තිබුණු තැන නැති වුණොන් හින්දා. ඕන දැන් ඉතින් සෙමි ෆයිනල් තරගෙදී පෙද්දි පළවෙනි වටෙන්ම සිසෝඩියායි කෙනාව පරාද කරලා දානවා. මේක නිසා සිසෝඩියා එයා ගෝලයාට කියනවා පෙද්දි කැඩුණු කකුලට පහර දෙන්න කියලා. ඉතින් මේ වාසියත් එක්ක එයාලා දෙවෙනි වටේ දින්න තුන්වෙනි වටේදී පෙද්දි ආයි කකුලේ අමාරුකම් පැත්තකට දාලා බොහොම අමාරුවෙන් වුණත් ගොඩක් දක්ෂ විදිහට එයාව පරාද කරලා දානවා. ඒත් ඉතින් මේ වෙද්දි පෙද්දි ගොඩක් දුර වෙලා එයාට සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේදී පෙද්දිට සිහිය එනවා කියලා. ඉතින් මෙතනදී පෙද්දි එයාට ෆයිනල් එක තරඟ කරන්න යන්න ඕනේ කියද්දි මෙතන ડોක්ටර්ස්ලා කියන්නේ පෙද්දිගේ කකුලට උණු දරුණු හානිය නිසා අතින් පස්සේ කවදාවත් පෙද්දිගේ කකුල වැඩ කරන්නේ නැහැ. ඒ වගේම දැන් පෙද්දි ක්‍රීඩා කරන්න සුදුසු තත්වයක නැහැ කියලා කියනවා. හැබැයි ඉතින් මේව ගණන් ගන්න නැතුව පෙද්දි එයාට ෆයිනල් එක තරඟ කරන්න යන්න ඕනේ කියලා මෙතන කලබලයක් කරත් තමයි නායිදු පෙද්දිට කියන්නේ අවසන් තරගය ඉවරුනේ දවස් 3කට කලින්. ඔයා දවස් 3ක් සිහිය නැතුව හොස්පිටල් එකේ හිටියා කියලා. ඉතින් මේකත් එක්ක පෙද්දිට එයාගේ ගම වෙනුවෙන් තිබුණු හැම හීනයක් බලාපොරොත්තුවම කඩන් වැටෙනවා.
ඉතින් මේ වෙනකොට කතාව කියන ගමන් ගුරු බයිස්වල් එක්කගෙන පෙද්දිගේ ගම ළඟට මත් ඇවිත්. ඉතින් මේකත් එක්ක මෙච්චර වෙලා කතාව අහන් හිටිය බයිස්වල් ගුරුගෙන් අහන්නේ මොනවද ඔයා මේ කියන්නේ? මෙච්චර දුරක් මම ආවේ පරාජිතයෙක්ව හම්බ වෙන්නද කියලා. ඒත් ඉතින් මෙතන තියෙන පෙද්දිගේ පිළිමයක් දගෙන බයිස්වල් අහන්නේ ඒ වගේ කෙනෙක් වෙනුවෙන් ඇයි පිළිමයක් හැදුවේ කියලා. ඔන්න දැන් අහිමත් ගුරු එතනින් පස් වුණු දේ ගැන කතාව කියනවා. ඉතින් පෙද්දි අනුශූරතාවයේ දිනාගත්තට පස්සේ ගමේ තිබුණු එයාගේ ගෙදරයි ඉඩමයි ගමේ අයට පවරලා දීලා එයාට රජයෙන් හම්බුණු රස්සාවත් එපා කියලා එයා ආදරය කරන අචීවත් දාලා මේ ගමෙන් ගිහින් තියෙනවා. හැබැයි පෙද්දි ගමෙන් යන්නේකට නම් ගමේ මිනිස්සු කැමති වෙලා නැහැ. ඒත් ඉතින් පෙද්දිගේ කකුලේ තියෙන ආබාධයත් එක්ක එයාට මේ ගමේ ඉන්න එක ගොඩක්ම අමාරුයි. ඉතින් පෙද්දි ගමෙන් යන්න කලින් කියන්නේ ආපහු මම කෝච්චියෙන් මෙන්නම් කියලා. ඉතින් කතාව අහන් හිටිය බයිස්වල් ගුරුගෙන් අහනවා ඉතින් එයා කිව්ව විදිහට ආවද කියලා. දැන් අපිට පෙන්වන්නේ ගමෙන් ගියපු පෙද්දි දිල්ලි වලට එනවා කියලා. මෙහෙමනේ පෙද්දි මෙහෙ කුලී වැඩක් කරන්න පටන් ගන්නවා. මේ අතරේ අය ගමට ස්ටේෂන් එකක් ගන්න යන්න පුළුවන් හැම තැනකටම ලියුම් පෙට්ටම් අරගෙන ගිහින් තියෙනවා. එක දවසක් එයා දුම්රිය ඇමතිවත් හම්බ වෙන්න යනවා. ඉතින් මෙතන තමයි පෙද්දි දකින්නේ එයා ගමට වගේම තවත් ගොඩක් ගම්වලට කෝච්චි ස්ටේෂන් එකක් නැහැ කියලා. ඉතින් මේ විදිහට පෙද්දි කොච්චර දවස් දුම්රිය ඇමතිව හම්බ වෙන්න උත්සාහ කරලත් ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. මේක නිසා එක දවසක් පෙද්දි දුම්රිය ඇමතිගේ වාහනය නතර කරනවා. ඉතින් මේක නිසා පෙද්දිට පොලිසියෙන් ගුටි කන්න සිද්ධ වුණත් එයාට දුම්රිය ඇමතිත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඇමති අහනවා ඔයාගේ ප්‍රශ්නය මොකක්ද කියලා. ඒකට පෙද්දි කියනවා මම මල්ලවපුර චූරයෙක් කියලා එයා ගැන කියනවා. පස්සේ කියනවා මගේ ගමට යන්න විදිහක් නැහැ. ඒ නිසා ස්ටේෂන් එකක් අරන් දෙන්න කියලා. ඒත් ඉතින් පෙද්දිගේ ගමට හරි හැමන් නමක් වත් නැති නිසා ඇමති මේකට කැමති වෙන්නේ නැහැ. උදුරටත් ඇමති කියනවා අනිත් එක ඔයා දිනලා තියෙන්නේ රිදී පදක්කමක්. චැම්පියන් කෙනෙක් වෙලා ඇවිත් මේ දේ ගැන කතා කරන්න කියලා කියනවා. ඒකට පෙද්දි කියනවා මම පෙරදුනේ නැහැ. කකුලේ ආබාධය නිසා තරම් කරන්න බැරි වුණා විතරයි කියලා. ඒ වුණත් ඇමති ඒ දේවල් අහන්න නැතුව කියන්නේ ඕක ඔයාගේ නිදහසට කරුණක් විදිහට තියාගන්න කියලා මෙතනින් යන්න යනවා. ඉතින් පස්සේ මේ දේවල් කල්පනා කර ඉන්න පෙද්දිට තේරෙනවා ඒ කතාව ඇත්ත තමයි කියලා. එයා හැමදාම මේ විදිහට ඉඳලා හරියන්නේ නැහැ. මේකට මොකක්ම හරි කරන්න ඕනේ කියලා පෙද්දිට හිතනවා. ඉතින් මේ වෙලාවේදී පෙද්දි එක දෙයක් දැකලා ඒ දිහා බලාගෙන ඉන්නවා වගේම මේකත් එක්ක පෙද්දිට අදහසකුත් එනවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ පෙද්දි ට්‍රේන් එකකට ගොඩ වෙනවා කියලා. මෙහෙම ටික වෙලාවකට පස්සේ පෙද්දි මේ ට්‍රේන් එකේ යන ගමන් පෙද්දි එයාගේ ආබාධිත කකුල මෙතනින් එළියට දානවා. මේක නිසා එතන තිබුණු දෙයක දිග කකුල වේගයෙන් වැදිලා එයාගේ කකුල වෙන් වෙනවා. මේකත් එක්ක අපිට පෙන්වන්නේ පෙද්දිව හොස්පිටල් ඇඩ්මිට් කරලා එයා ඔපරේෂන් කරන විදිහ. ඉතින් මේ කතාව අහන් ඉඳ බයිස්වලුත් පුදුම එනවා. ඉතින් ඇත්තටම එදා පෙද්දි දැකලා තියෙන්නේ කකුල අහිමුණු ක්‍රීඩකයෝ පවා බොරු කකුලක් දාගෙන එයාලගේ හීන වෙනුවෙන් වැඩ කරනවා කියලා. එදා පෙද්දි තීරණය කරලා තියෙනවා එයාට මේ ආබාධිත කකුල එක්ක මුකුත් කරන්න බැරි නම් කකුල නැතිව හරි දෙයක් කරනවා කියලා. හැබැයි ඉතින් මේ පාර නම් පෙද්දි තරඟ කරන්නේ මල්ලෝපොර වලින් නම් නෙවෙයි. කෙටි දුර ධාවන තරඟ වලින්. ඔන්න දැන් අපිට පෙන්වන්නේ 1996 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන දවස. ඒකට පෙද්දිත් ඉදිරිපත් වෙනවා. ඉතින් පෙද්දිගේ තරඟය ටීවී එකෙන් බලන්න ඕන නිසාම ගමේ කට්ටිය විජයනගරවල රාම්ලා ගෙදරට යනවා. ඉතින් දැන් මෙයාලා අතර තරහක් නැහැ. දැන් හැමෝම එකතු වෙලා බලාගෙන ඉන්නේ පෙද්දිගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් නායතුත් ගොඩක් සතුටෙන් මේක බලාගෙන තමයි ඉන්නේ. ඔන්න දැන් මීටර් 400 ධාවන තරඟයේ අවසන් මහා තරඟය පවත්වන්න තමයි යන්නේ. ඒකට තමයි පෙද්දිත් ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ අලුත් කකුලත් එක්ක මුල් කාලෙදි පෙද්දිට ගොඩක්ම අමාරු වෙලා තියෙනවා. ඒත් එයා ටිකින් ටික හුරු වුණත් ඒකට තාම පෙද්දි සම්පූර්ණයෙන්ම හුරු වෙලා නම් නැහැ. ඒත් ඉතින් තමන්ගේ ගමේ මිනිස්සු වෙනුවෙන් පෙද්දි අමාරුකම් ගණන් ගන්නේ නැහැ. තමන්ට කොච්චර අමාරු වුණත් පෙද්දි කොහොම හරි තරඟ කරනවා. හැබැයි ඉතින් මෙහෙම ටික දුරක් යනකොට තමයි පෙද්දි වැටෙන්නේ. ඉතින් මේකත් එක්ක ගමේ අය වගේම ඉන්දියාවේ මිනිස්සු කලබල වෙද්දි ආපහු නැගිටින පෙද්දි හැමෝම පුදුම කරන ගමන් එයාව පාස් කරපු හැම කෙනෙක්වම පාස් කරලා මේ තරගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් මේක බලන් හිටිය ගමේ අයටත් ගොඩක්ම සතුටුයි. ඔන්න ඉතින් දැන් ලෝකෙන් බලාගෙන ඉද්දි පෙද්දිට රම්පදක්කම පල් දෙවන්න තමයි හදන්නේ. ඒත් ඉතින් මේ වෙලාවේදී රම්පදක්කම මට එපා කියන පෙද්දි මට අර කෝනේ කියලා මයික් එක පෙන්නනවා. ඉතින් මේකත් එක්ක පෙද්දිට මෙයාලගෙන් මයික් එක හම්බ වෙනවා කතා කරන්න. ඉතින් මෙතනදී පෙද්දි මුළු ලෝකෙට මැහෙන්න එයාගේ ජීවිත කතාව කියන්න පටන් ගන්නවා. තමන්ගේ ගමේ මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන වගේම එයාලා විඳින දුක් ගැන සහ ගමට හරි හැමන් නමක්වත් නැතුව යන්න එන්න පාරක්වත් නැතුව එයාලා කොච්චර අසරණ වෙලාද ඉන්නේ කියලා පෙද්දි හැමෝටම ඇහෙන්න කියනවා. පෙද්දි කියනවා එයා මෙච්චර දුර සටන් කරලා ආවේ පදක්කම දිනා ගන්න නෙවෙයි. මගේ ගමට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. පෙද්දි අවසානයේට හැමෝගෙන් මිල්ලන්නේ එයාගේ ගමේ අයට එයාලගේ අනන්‍යතාවය ලබා දෙන්න කියලා. ඉතින් මේ කතාව අහන් හිටපු හැමෝම ගොඩක් සංවේදී වෙනවා වගේම පෙද්දිගේ අවසන් ඉල්ලීම් වල විදිහට රජෙන් ඒක ගැන සලකලා බලලා අන්තිමේදී පෙද්දි ගමෙන් යද්දි දුන්න පෙරොන්දු විදිහටම එයා ආපහු ගමට එන්නේ ට්‍රේන් එකෙන්. ඉතින් ගමේ මිනිස්සුත් ගොඩක් සතුටු වෙනවා. දැන් මේ හැමෝගෙම වීරයා තමයි පෙද්දි. ඉතින් පෙද්දිගේ ගමට අලුතෙන් දුම්රිය නැවතුම් පොලකුත් ලැබෙනවා. ඉතින් ඒ ස්ටේෂන් එකට පෙද්දිගේ නම දාන්න රජෙන් අවසර දුන්නා කියලා කියද්දි පෙද්දි කියන්නේ නැහැ මගේ නම නෙමෙයි ස්ටේෂන් එක වෙනුවෙන් මුලින් ධම්ම සටන් කරපු අපේ සූරිගේ නම දාන්න කියලා.
ඔන්න ඉතින් මේ දේවල් එක්ක මේ ගමේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ගමේ ඉස්කෝලයක් හොස්පිටල් එකක් වගේම හැමෝටම ඡන්දයි තියපවා ලැබෙනවා. දැන් මේ ගමේ හැමෝගම ජීවිත ගොඩක්ම වෙනස් වෙලා. එයාලා හැමෝම සතුටින් තමයි ඉන්නේ. පස්සේ ගුරු බයිස්වාල්ට කියනවා මේක නිකම්ම පිළිමයක් නෙවෙයි. මේක අපේ අභිමානය කියලා. පස්සේ ඉතින් ගුරු මේ ළඟමයි පෙද්දේ ඉන්නේ කියලා එයාව හම්බ වෙන්න යන්න බයිස්වාල්ට කතා කරද්දි තමයි බයිස්වාල් කියන්නේ එයාට දැන් පෙද්දිව හම්බ වෙන්න ඕනේ නැහැ. මම ආපහු යන්න. මම හොයන් ආපු දේ දැනටවත් මට හම්බුණා කියලා. ඉතින් මම කරන්න ඕන දේවල් පරක්කු නොවී දැම්ම පටන් ගන්න ඕන කියන බයිස්වාල් යන්න යනකොට තමයි මෙතනට එහා පැත්තේ ස්ටේෂන් එකට ට්‍රේන් එකක් එන්නේ. ඉතින් ගුරු බයිස්වාල්ව ට්‍රේන් එක ළඟට එක්කන් යනවා. ඉතින් මේ වෙලාවදී ගුරුගේ දුව ඇවිත් මේකෙන් බහිනවා. ඉතින් දැන් ගුරුගේ දුව ඩොක්ටර් කෙනෙක් වෙන්න මෙඩිකල් ඉගෙන ගන්නවා කියලා ගුරු බයිස්වාල්ට කියනවා. ඉතින් මෙයාලගේ ජීවිත මේ විදිහට වෙනස් වෙලා තියෙන විදිහ දැක්කාම බයිස්වාල්ටවත් ගොඩක්ම සතුටුයි. පස්සේ ඉතින් බයිස්වාල් ගුරුටත් සම්දීලා ට්‍රේන් එකට ගොඩ වෙන්න හදනවා. ඒ වෙලාවෙදිම තමයි බයිස්වාල්ට දෙයක් මතක් වෙලා එයා ගුරුගෙන් අහන්නේ ඔයාලට ට්‍රේන් එකක් තිබුණා නම් ඇයි මාව පයින් අච්චර දුරක් එක්කගෙන ආවේ කියලා. ඒකට ගුරු කියනවා මම එහෙම පයින් සර්ව් එක්කගෙන ආවේ නැත්නම් අපි විඳපු දුක ගැන සර්ට තේරෙන්නේ නැහැනේ කියලා. ඉතින් මේක අහන බයිස්වාලුත් hina වෙලා ට්‍රේන් එකට ගොඩ වෙනවා. ඉතින් දැන් මේ ගමට නමකුත් තියෙනවා. ගමේ නම තමයි අප්පලමන්නා. ඔන්න ඉතින් මෙහෙම බයිස්වාල් ට්‍රේන් එකේ යන ගමන් නිද්දි හයියෙන් කෑ ගහනවා පෙද්දී කියලා. ඉතින් මේකත් එක්කම තමයි මෙතන කන්දක් උඩ ඉන්න පෙද්දිව අපිට පෙන්වන්නේ. ඔන්න ඉතින් දැන් ඊළඟ මීටින් එකේදී බයිස්වාල් යෝජනා කරනවා ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩකින්ව තෝරගන්න වැඩසටහනක්. ඉතින් මේකට ඇමති විෂ්ණුගේ අනුමැතියත් ලැබෙනවා වගේම ඉක්මනටම ක්‍රියාත්මක කරන්න කියලාත් කියනවා. ඔන්න ඉතින් මේ සිදුවීමත් එක්කම තමයි අද කතාව ඉවර වෙන්නේ. එහෙමනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.